ශ්‍රී ලංකාවේ හදවත බඳු ගැඹුරු ප්‍රදේශයක රිටිගල කන්ද පිහිටා ඇත. එක්කලක භික්ෂූන් වහන්සේලා සාමය සෙව් එහෙත් අවසානය නිහඬතාවයේ දෝංකාරය පමණක් ඉතිරි වූ අමතක වී ගිය ආරාමයක නටබුන් ඔවුන්ට හදිසියෙම මුණ ගැසේ. නටබුන් අතරින් හමා යන සීතල සුලන් රැල්ලක් සියුම් කෙඳිරිලි හඩක් රැගෙන යයි. නොපෙනෙන භික්ෂූන් වහන්සේලා අතීත කාලයක සිට ගාථා සජ්ජායනා කරන්නාක් මෙනි. කැරකැවෙන මීදුම අතරින් භික්ෂුවකගේ ආත්මයක් දර්ශනය වේ. උන්වහන්සේ ශාන්තය එහෙත් ශෝකිය තමන් වරක් රැකබලාගත් ඒ කඳුකරයට උන්වහන්සේ සදහටම බැඳී සිටිති. ඔවුන්ගේ ඇස් ඉදිරි පිට දර්ශන පෙළක් මැවී පෙනේ. ඒ භික්ෂු ජීවිතයේ කැපවීම, විහාරස්ථානයේ අතීත ශ්‍රී විභූතිය සහ ඒ සාමය ශෝකයක් බවට පත් කළ ඛේදවාචකේ. දැනතින් සැඟවී යාමට පෙර ඒ භික්ෂු ආත්මය නිහඬ ආශිර්වාදයක් පිරිනමයි. මීදුම අතරින් අරුණාලෝකයේ බිඳී යෙද්දී උන්වහන්සේගේ ආත්මය අවසානයේ සැනසීම සොයා ගනී. කන්දින් නික්ම යන විට ඒ සංචාරකීන් දෙදෙනා වටහා ගන්නේ තමන් සාක්ෂි දැරුවේ නොසන්සුන් හොල්මනකට නොව බැඳීම් වලින් මිදී සැනසීම ලැබූ ආත්මයකට බවය.